රස වැහෙන මංගල ගීතේ ජීවිතේ මధుරස වැහෙනා ආදර නැකත ළඟාවේ වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතුළඟ ගී සැලේ ඊවද සුවද සදාදේ කතරේදී දැසනි වලන අවාරයේ පිනි වරුසාවේවා පින් කතරේදී දැසනි වලන අවාරයේ පිනි වරුසාවේවා රස වැහෙන මංගල ගීතේ ජීවිතේ මధుරස වැහෙනා ආදර නැකත ළඟාවේ වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතුළඟ ගී සැලේ ඊවද සුවද සදාදේ සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා සදාතනික වේවා සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා සදාතනික වේවා සසරින් සසරේ එන්නේ මිනිහිරේ දීවරියක් සේවා රස වැහෙන මංගල ගීතේ ජීවිතේ මధుරස වැහෙනා ආදර නැකත ළඟාවේ වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතුළඟ ගී සැලේ ඊවද සුවද සදාදේ ආදර නැකත ළඟාවේ ඊවද සුවද සදාදේ ආදර නැකත ළඟාවේ Tisaru and Kavindya are from Homagama. Nirosha. Oh. Oh, දන්නවද? තිසරුයි කාවින්දයි තමයි අපේ මේ ස්ටේජ් එකේ contest කරන first husband and wife. Really? Yes. ඒක දෙච්ච ඈතට හිටිය දෙන්න. මම හිතන්නේ කවුද මේ පෙම්වතා සහ පෙම්වතිය කියලා. husband and wife නම් සවලං වෙන්න ඕනේ. සවලං වෙන්න ඕනේ. හැබැයි තේරුණා දෙන්නගේ ඇලුම් බැලුම් ඒ chemistry එක. chemistry එක සහ නිකන් හරිම effortlessly flawless සහ හරියන ගීතය තමයි තෝරගත්තේ. ඉතින් අපි ආදරෙන් පිළිගන්නවා මේ අපේ Voice of Family stage එකට පළවෙනි සැමියා සහ බිරිඳ විදියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ඕපද පිටියක් දැනගන්න කැමතියි කොච්චර කල්ද ඉතින් බැලුණා. නොවැම්බර් මේ අලුත බැඳපු ජෝඩුවක්ද? ඒක තමයි මාස රහස. කිහිපයයි තාම. මාස කිහිපයයි. ඒක තමයි රහස. Right. හරි. එතකොට මේ පවුලක් ඇවිල්ලා ඉනවා සෝෆා එකක් පිරෙන්න නේද? ඔය දෙන්නගේ පවුලේ අය. හරි ඕකේ. කාගේද? ධම්මයි. right.
රයිට්. අල්ලපු ගෙදර අංකලුයි නැන්දයි කල්තාවේ නෑනේ නේ. හොඳයි. ඒතර කාගේද මේ song choice එක කොහොමද තෝරගත්තේ සින්දුව? ඔයා. රයිට්. මං හිතන්නේ දෙන්න හරිම සතුටින් ඉන්නවා. අපිට සතුටින් මේ වගේ නේද ලවබල් දෙන්නෙක් දකින්න නේද? ඒගොල්ලන්ගේ හඬ අහන්න. මං හිතනවා අපේ ජර්ජ් නීල් පුදුමාකාර උනන්දුවකින් ඉන්නේ කියලා අපේ first husband and wife ට කමෙන්ට් කරන්න. මොනවද කියන්න තියෙන්නේ? ඔව්. දෙන්නගේ ඇත්තටම එක්ස්ප්‍රෙෂන්ස් හොඳයි. ඒ කියන්නේ ප්‍රාසංගික ගතියක් තිබුණා ගොඩක්. ඒකට මම හරි කැමතියි. ඒ වගේම තිසරු ඔයාට මට හිතුණා ඔයාට ඔයිටත් වඩා හොඳට සිං කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්න ඕනේ. ඔයා හිතුවත් ඔයාට ඔයිට වඩා කියන්න පුළුවන්කම තියෙනවා කියලා මට හැඟෙනවා. දැන් ඒ ඇරෙන්න කාවින්දයා නේ? ඔව්. කාවින්දයා ඒකට හරියන්නම කාවින්දයත් අනිත් පැත්තට ඊටාම ඒ කියන්නේ සුන්දර ලෙස දක්ෂ ලෙස ඇසිරුව වැරදීම් නැතුව නෙමෙයි. නමුත් සමස්තයකට ගත්තම සාර්ථකයි කියලා හිතෙනවා. ජර්ජ් ගයත්‍රි මට ඇත්තටම හොඳ වොයිස් එකක් තියෙන දෙන්නේ. මට මේ නීලයි කිව්වා වගේ තිසරෝගේ ඇත්තටම අපරාධයට හොඳ වොයිස් එකක් තියෙනවා. ඒ වුණාට වොයිස් එක ඇතුළේ එක්ස්ප්‍රෙෂන් එක මට හිතෙනවා ඊට වඩා එන්න පුළුවන් කියන එක. මොකද මේක හරිම ප්‍රේමාන්විත ගීතයක්. ඉතින් කාවින්දයා මම දැක්කා ඒ බොහොම සැහැල්ලුවෙන් තිසරට හොඳ වොයිස් එකක් තියෙනවා. එහෙම බය වෙන්න අවශ්‍ය නැහැ. අපිට පේන්නේ එහෙමයි. සමහරකට එහෙම නොවෙන්න පුළුවන්. ඒකට අපිට පේන විදිය. ඉතින් ඒ වගේ wife ට husband බය නිසා දන්නේ නැහැ. මේක තියෙනවා නේද? ඒ හින්දා සමාව දෙමු නේ ටිකක්. තිසර කැමති නැද්ද මේ වයිෆ් මේ සින්දුව තේරුවට? කැමතියි. ඉතින් ඔව් ඒ කියන්නේ හොඳ වොයිස් එකක් තියෙනවා. ඒක හින්දා එක්ස්ප්‍රෙෂන්ස් ඒ වගේ දේවල් හදාගන්න. එතකොට අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න පුළුවන්. සුබ පතනවා. ජර්ජ් දිමංක ඇත්තටම මේ තිසරට හොඳ බිරිඳක් හම්බෙලා ඉන්නවා. ඇත්තට මේ ගැන මුලින්ම සතුටු වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම ඒක තමයි මම දැක්ක ප්‍රධානම කාරණාව. මේක ඇතුලේ හොඳට එන්ජොයි කරා. ඉතින් අර මම දැක්ක විදිහට අර දෙකක් දීලා හරි ඉස්සරහට ඇදන් යන්න පුළුවන් විදිහේ හොඳ පෞරුෂයක් තියෙන කාන්තා පෞරුෂයක් තියෙන හොඳ කාන්තාවක් විදිහට මම දැක්ක. ඉතින් ගීතයේ ගායනාව ඇතුලේ යම් අඩුපාඩු තිබුණා. ඇත්තටම අර මේ තිසරුගේ ගායනයේ අර ෆීලිංග්ස් තව පොඩ්ඩක් ඊට වඩා තව ෆීලිංග්ස් තිබුණා නම් හොඳයි කියලා හිතන අර වර්සස් වල එහෙම වගේ තැන්වල සහ අර එන්ඩින්ග්ස් වල පොඩි අඩුපාඩු ටිකක් තිබුණා දෙන්නගෙම. හැබැයි වාගේ ෆීලිංග්ස් ගොඩක් හොඳට තිබුණා අපේ කාවින්දයාගේ. ඉතින් මේක වික්ටර් රත්නායක මහත්මයා සහ ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය සදහටම ඔබ මගේ කියන 1973 තිරගත වෙච්ච මේ චිත්‍රපටිය වෙනුවෙන් ගායනා කරපු මනරම් ගීතයක් දශක ගණනාවක් තිස්සේ අපි හැමෝගෙම සිත් සතන් තුළ තියෙන මේ ඉතාම වටිනා ගීතයක්. ඉතින් හොඳට ඉදිරිපත් කරා. අඩුපාඩු ටිකක් තිබුණා. ඉතින් අපි එන්ජොයි කරා. ජය වේවා. බලමු. Thank you. Sieta Voice of Family.